ඇත්තට මාරම සුවඳයි. දැන් පීරුවොත් එහෙම තව 5 minutes වලින් ආයි නිකන් කොණ්ඩේ අවුල් වෙන එකක් තියෙන්නේ. දැන් යනවා අලුත් එකක් ගන්න මං යනවා. හැබැයි යන ගමන් අරගෙන යනවා. Hi! මං සචිනි දානවක. ඉතින් මං අද එකතු වෙලා ඉන්නේ ජනත් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක. ඉතින් මං ඔයාලත් එක්ක අද කතා කරන්න එකතු වෙලා ඉන්නේ මට නැතුවම බැරි දේවල් 10ක් ගැන. එහෙනම් බලමු ඒව මොනවද කියලා. ඉතින් ඔන්න පළවෙනි එක තමයි මගේ ෆෝන් එක. මෙතන මගේ ෆෝන් එක. ඉතින් මේක තමයි ඇත්තටම මට අවශ්‍යම දේ. ඉතින් හැමෝටම ඉතින් ඕන ෆෝන් එක. ඉතින් normally ඉතින් මම ෆෝන් එකට ඇඩික්ට් වෙලා වගේ තමයි හැම වෙලාවෙම මම ෆෝන් එක යූස් කරනවා. ඒ වගේම ඉතින් අපි හැමෝටම ඕනෙම කන්ටැක්ට් කරගන්න කාරී. ඉතින් ඒකින්ද මට නම් ඇත්තටම ෆස්ට්ම දේ අවශ්‍යම දේ මගේ ෆෝන් එක. අනේ ළඟ තියෙන්නේ මගේ බොඩි ලෝෂන් එක. ඉතින් මේක ඇත්තටම මට ගොඩක් ස්පෙෂල් දෙයක්. මොකද ෂූටින් යනකොට එම මගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. මොකද මට තියෙන හරිම ඩ්‍රයි ස්කින් එකක්. ඒකින්ද හැම තැනම යනකොට මගේ බෑග් එකේ මගේ බොඩි ලෝෂන් එක මම අරගෙන තමයි යන්නේ. එතකොටනේ මම යූස් කරන්නේ ජනත් ෆෙයාර් ඇන්ඩ් නැචරල් බොඩි ලෝෂන් එක. ඉතින් මේකෙන් ඇත්තටම මගේ ස්කින් එකේ මොයිස්චරයිස් එක මේන්ටේන් කරන්න මට ගොඩක් උදව් වෙනවා. අනේ ළඟට තියෙන්නේ මගේ මිරර් එක. ඉතින් මේක ඇත්තටම මට ගොඩක් ස්පෙෂල් දෙයක්. මොකද මට මේක යාළුවෙක්ගෙන් හම්බෙච්ච ගිෆ්ට් එකක්. අනිත් එක මේක හරි කියුට්. ඉතින් මම හැමතිස්සෙම ඉතින් බෑග් එකේ දාගෙන යන්නේ මගේ මිරර් එක. මොකද මම කොහේ හරි යන්න කලින් අපි සාමාන්‍යයෙන් කොණ්ඩේ හරිද ලිප්ස්ටික් එක හරිද එහෙම බලනවා. ඉතින් මම හැමතිස්සෙම බලනවා මිරර් එකේ. එහෙනම් මේක හැමතිස්සෙම මගේ බෑග් එකේ තියෙනවා. අනේ ළඟට තියෙන්නේ මගේ AirPods. මේකත් ඇත්තට මේ ගැන මේක නිකන් මගේ ඇඟේ කෑල්ලක් වගේ. මට මේක නැතුවම බෑ. හැමතිස්සෙම මම normally සින්දු අහන කෙනෙක්. ඉතින් AirPods දෙක මට අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් යන හැම තැනම AirPods දෙක මම අරගෙන තමයි යන්නේ. අනේ ළඟට තියෙන්නේ මගේ body spray එක. ඉතින් මම use කරන්නේ ජනත් pink petals body spray එක. මේක ඇත්තට මාරම සුවඳයි. මාරම සුවඳයි. ඉතින් මම චූටි හින්දා මම මෙයාවත් හැමතිස්සෙම බෑග් එකේ දාගෙන තමයි යන්නේ. ඉතින් මට තියෙන හැම එකම පින්කි පින්කි ඒවා තමයි. ඔන්න මෙයාත් පින්ක් කලර්. මම යූස් කරන ගොඩක් ඒවා පින්ක් කලර්. අනේ ළඟට තියෙන මගේ කොම්බ් එක. මේක ඇත්තටම මේකත් මට අවශ්‍ය දෙයක් තමයි. මොකද මට තියෙන්නේ කියන දේ අහන්න නැති කොණ්ඩයක්. ඒ කියන්නේ දැන් පීරුවොත් එහෙම තව 5 minutes වලින් ආයි නිකන් කොණ්ඩේ අවුල් වෙන එකක් තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම මෙයාවත් මම බෑග් එකේ දාගෙන තමයි යන්නේ. කොහෙට හරි යන්න කලින් හැමතිස්සෙම කොණ්ඩේ පීරනවා. ඒක තමයි ඇත්තටම මම හැමතිස්සෙම කරන වැඩේ. ඉතින් මගේ කොම්බ් එක. ඊළඟට තියෙන්නේ මගේ wallet එක. මෙයා නම් ඇත්තටම දැන් ටිකක් පරණයි. හැබැයි මට අලුත් එකක් ගන්න හිතෙන්නේ නැහැ. මොකද අර චූටි and cute මෙතන අර මේ පොඩි ඩයිනසෝ කෙනෙක් එහෙම ඉන්නවා. ඉතින් ඒකින්ද මේ අර මම දැන් යනවා අලුත් එකක් ගන්න මම යනවා. හැබැයි මට ඊට පස්සේ හිතනවා නැහැ මේ මට තියෙන එක කියුට් එහෙම කියලා. මට අලුත් එකක් ගන්න හිතෙන්නේ නැහැ. හැබැයි දැන් ගන්න ඕනේ. මොකද දැන් අලුත් එකක් ගන්න කාලේ හරි. ඉතින් අවශ්‍යම දෙයක් තමයි මගේ wallet එක. ඊළඟට තියෙන්නේ මගේ hair clip එක. මේක ලස්සනයිනේ. ඉතින් මේක ඇත්තට මම මෙයාව ලස්සන තමයි තියාගෙන ඉන්නේ. අනිත් එක තමයි මට අර මගේ කොණ්ඩේ ඉක්මනට අවුල් වෙනවා. ඒක හින්දා මම අර කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න සමහර වෙලාවට මෙයාව යූස් කරනවා. හැබැයි ගොඩක්ම මෙයා ලස්සන හින්දා තමයි මම තියාගෙන ඉන්නේ. අනේ ඊළඟට තියෙන්නේ මගේ wet wipes. ඉතින් මේකත් ඇත්තටම මට අවශ්‍යම දෙයක්. හැමතිස්සෙම ඕනේ හින්දා මම මගේ බෑග් එකේ දාගෙන තමයි යන්නේ. මම යන හැම තැනම. මොකද ඒක යූස් කරනකොට මට 아무තු ෆ්‍රෙෂ්නස් එකක් එනවා. අනිත් එක මේකේ සුවඳ මම කියද්දිත් මේකේ සුවඳ මට එනවා. එච්චරටම සුවඳක් තියෙන මේකේ. දැන් මේක ටිකක් දැන් ඉවර වෙලා තියෙන්නේ. යන ගමන් අරගෙන යනවා. ඉතින් මේක තමයි මට නැතුවම බැරි අන්තිම එක. මගේ water bottle එක. හැම තැනම ඉතින් මේ ලොකු වුණාට මම අරගෙන යනවා. බෑග් එකේ දාගන්න බෑ ඇක්චුලි ලොකුයි. ෂූටින් යනකොට නිකන් කොහේ ගියත් මම මේක අරගෙන යනවා. ඉතින් මොකද මං හැමතිස්සෙම වතුර බොන කෙනෙක්.
ඒකින්ද මම මගේ වතුර බෝතලේ හැමතැනම අරගෙන යනවා. ඉතින් ඔන්න මේ දේවල් 10 තමයි මම වැඩියෙන්ම යූස් කරන්න කැමති දේවල් ටික. ඉතින් කාලෙන් කාලට ඒ දේවල් වෙනස් වෙනවා. හැබැයි ඔන්න මේ දවස්වල ඒ සෙට් එක තමයි මගේ ළඟ මම තියාගෙන ඉන්නේ. එහෙනම් ඔන්න ඔයාලගේ කැමති අයිටම්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ජනත් ශ්‍රී ලංකා YouTube channel එකත් අමතක කරන්න නැතුව subscribe කරන්න. එහෙනම් ආපහු අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Bye!